girls, how are you? I hope you all are getting well, and I hope you all had a great time period with your family at this vacation. Okay, uh, let's go ahead with our lesson. Our lesson was the internet, and we discussed a part of it. I think it's up to website, and we developed a simple web page with you practically also. Now we go ahead with that point. Okay. To develop a web page, we use the language HTML. Can you remember that, girls? What's the language? It's HTML. Okay. ඔයාලට මතකයි නේද? අපි වෙබ් පිටුවක් හදන්න පාවිච්චි කළේ HTML කියන language එක. And you have to remember that. අපි web page එකක් හදනවට පුතේ අපි කියන්නේ creating a web page, making a web page. We don't use that word. We use the word developing. We use the word developing. So we have to tell developing a web page. Okay? අපි පාවිච්චි කරනවා වෙබ්සයිට් එකක් සංවර්ධනය කරනවා කියලා තමයි අපි කියන්නේ developing a web page. Okay? Keep it in your mind. අපි web page එකක් හදන්න පුතේ පාවිච්චි කරන භාෂාව මොකක්ද? HTML. HTML කියන්නේ hypertext markup language. මේක දැන් ඔයාලා දන්නවා programming languages තියෙනවා, programmersලා ඉන්නවා, programmersලා කියලා ඔයාලා අහලා ඇති, software engineersලා කියලා ඇති, එක jobs තියෙනවනේ. එතකොට පුතේ දැන් website develop කරන කට්ටිය තමයි මේ HTML language එක use කරන්නේ. HTML කියන language එක මේ තියෙන වචනේ HTML ඒක දිග වචනේ තමයි hypertext markup language කියලා කියන්නේ. මේ HTML කියන language එක it's differ from a programming language. It's not a programming language. HTML කියලා කියන්නේ programming language එකක් නෙමෙයි. අපි HTML කියලා කියන්නේ පුතේ අපි web browsers ඔයාලා දන්නවනේ web browsers කියන එක මෙන්න මෙතන මේ බලන්න ඔයාලා. මේ තියෙන web browser එකක්. අපි ළඟට ගිහින් බලනකොට අපිට පෙන්නනවා උඩින් චුටි pop up menu එකකින් චුටි නම පෙන්නනවා. Microsoft Edge. ඔයාලා අහලා ඇති තව මෙතන නැහැ. ඔයාලා අහලා තියෙනවා Mozilla Firefox, Internet Explorer, Google Chrome. ඔයාලට අපි කියනවා web browsers කියලා. ඒ කියන්නේ web අතරික්සු. ඔයාලට මම කියා දීලා තියෙනවා. ඔයාලට මතක ඇති. නැත්නම් චුට්ටක් ආයෙ ගිහිල්ලා පෙරලා බලන්න නැත්නම් ඔයාලට පුළුවන් සර්ච් කරලා බලන්න. sorry. අපි පාවිච්චි කරනවා web browser එකක්. මොකටද පුතේ? ඉන්ටර්නෙට් යන්න අපිට වෙබ් බ්‍රවුසර් එකක් ඕනේ. ඔයාලා මොනවද දෙයක් සර්ච් කරනවා නම් අපි වෙබ් බ්‍රවුසර් එකක් කරා තමයි යන්නේ. ඔයාලා Google Chrome එක වෙන්න පුළුවන්. ඔයාලා mostly use කරන්නේ ගොඩක් වෙලාවට use කරන්නේ Google Chrome I think. ඔයාලා හැමෝම දන්නවා ඇති ෆෝන් එකෙත් තියෙනවා, ෆෝන් එකෙත් තියෙනවා, ස්මාර්ට් ෆෝන් එකෙත් තියෙනවනේ. Chrome එකකින් අපි යන්නේ නේද? right. HTML කියන language එක පාවිච්චි කරන්නේ පුතේ මේ අපි දැන් ඉන්ටර්නෙට් එකට යන වෙබ්සයිට් එකක් ඕපන් වෙන්නේ මේ වෙබ් බ්‍රවුසර් එකකින් නේ. මේ වෙබ් බ්‍රවුසර් එකක් කරා තමයි වෙබ්සයිට් එකක් ඕපන් වෙන්නේ. එතකොට මේ වෙබ් බ්‍රවුසර් එකකට අපි කියනවා මෙන්න මේ ටික අපිට පෙන්වන්න, මේ ටික අපිට පෙන්වන්න කියලා වෙබ් බ්‍රවුසර් එකට අපි කියනවා විස්තර කරලා මෙන්න මේ ටික අපිට පෙන්වන්න කියලා. අන්න එහෙම උපදෙස් දෙන වෙබ් බ්‍රවුසර් එකට අපි විස්තරාත්මකව කියලා දෙනවා මේ ටික අපිට මෙන්න මේ වෙබ් පිටුවේ පෙන්වන්න කියලා. අන්න ඒකට කියන්නේ descriptive language එකක්. HTML කියලා කියන්නේ අපි කියන බ්‍රවුසර් එකට මෙන්න මේ අපිට ඕනි මෙන්න මේ ටික මෙන්න මේ content එක මේ විදිහට වෙබ් බ්‍රවුසර් එකේ පෙන්වන්න කියලා කියන්න. බ්‍රවුසර් එකට කියන්න තමයි අපි HTML භාෂාව පාවිච්චි කරන්නේ. Okay. දැන් අපි දැන් වෙබ් බ්‍රවුසර් එකකට කියන්නේ මොනවා පාවිච්චි කළාද? We use tags. Here we use tags. We use tags. Okay? We use tags. අපි පාවිච්චි කරනවා tags. Tags කියන්නේ මොනවද? දැන් අපි පාවිච්චි කරන language එක we use
HTML to develop a web page. Okay. Then මම මේ PowerPoint slide එකක් use කරන්නේ ඔයාලට චූටි note එකකුත් එතනින් හැදෙන නිසා. right. ඔයාලට මම PowerPoint එකත් කළා. මතක ඇති නේද? PowerPoint මතකයිද? PowerPoint වලින් අපි slide හැදුවා. මතකයිද? කොහොමද අපි bullet එකක් දැන් මෙතනට ගන්නෙ? bullet එකක් ගන්නෙ කොහොමද අපි මෙතනට? bullets වලට ගිහිල්ලා අපි bullet එකක් දාගන්න පුළුවන්. bullets වල මෙතෙන්ට ගියොත් අපිට වෙනස් වගේ bullets පාවිච්චි කරන්නත් පුළුවන්. නේ? ඔයාලා කැමති bullet එකක් මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේ මම මේක use කරන්නේ ඔයාලට චූටි note එකක් හැදෙනවා එතනින් ඒ නිසා. right. screen එක මම හිතන්නේ ඔයාලට පේනවා ඇති හොඳට. නේද? හරි. දැන් අපි පාවිච්චි කරන භාෂාව HTML කියලා කිව්වා. දැන් අපි කියන්න ඕන අපි මොනවද මේකදී පාවිච්චි කරන්නේ? we use to describe, we use tags. අපි tags use කරනවා මේ web page එකට web browser එකට කියන්න මෙන්න මේ ටික අපිට web පිටුවේ පෙන්නලා දෙන්න කියලා කියන්න අපි පාවිච්චි කරනවා tags. tag එකක් පටන් ගන්නෙ මෙන්න මෙහෙම. මේකට කියන්නේ මොකද්ද? ඔයාලා අහලා තියෙනව නේද? greater than and less than marks maths වලදී ඉගෙන ගන්නව නේද? මෙන්න මේක use කරනවා. මෙන්න මේකට අපි කියනවා මොන tag එකද? opening tag එකක් කියලා. කියන්නේ පටන් ගන්න tag එක. open tag. and අපි හැම වෙලාවෙම වගේ use කරනවා open tag එකට පස්සේ close tag එකක්. අපි කියනවා මේකට close tag කියලා. මෙන්න මේ open tag සහ close tag එක අතරේ තමයි අපි web browser එකට කියන්නේ. අපිට මෙන්න මේ දේ web පිටුවේ පෙන්වන්න කියලා කියන්න ඕනි දේ type කරලා පෙන්වන්නේ. හරිද? අපි දැන් මේ website එකක් හදනකොට normally simply website එකක් හදනකොට අපි පාවිච්චි කරන අපේ notepad එකේ. දැන් මතකයිනේ අපි notepad එක අරගෙන notepad එකේ මේ tags පාවිච්චි කළේ නේද? අපි මෙතන search එකට ගිහිල්ලා notepad එකක් ගමු. notepad. හරි. මෙන්න මේ notepad එක ඇතුලේ දැන් ඔයාලා දැනගන්න ඕනේ HTML web page එකක් හදන්න නම් ඉස්සෙල්ලාම අපි මූලිකම පාවිච්චි කරන්න ඕනේ tag එක තමයි පුතේ මොකද්ද? HTML කියන tag එක. මේකෙන් කියන්නේ web පිටුවේ ආරම්භය තමයි මේ. එතකොට අපිට මේකට HTML close tag එකකුත් මම දානවා. open tag එකත් එක්ක close tag එකක් අපිට ඕන. right? මම කියවනේ මෙන්න මේක open tag එක. මෙන්න දැන් HTML කියන web පිටුව පටන් ගන්නවා කියලා මම මෙහෙමයි ලියන්නේ. close tag එක. web පිටුවේ අවසානයේ සනිටුවන් කරන්නේ මම මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේ ඇතුළට ගිහින් web පිටුවක මම ඔයාලට structure එක එදා කියා දුන්නා. මම දැන් නැවත ආයෙත් මේ structure එක ඔයාලට මතක් කරන්න යන්නේ. structure එක මතක් කරන්න හදන්නේ මේකෙදි HTML කියන main tag මේ තියෙන ආරම්භක tag එක මේ තියෙන අවසාන tag එක මෙන්න මේ tag දෙක අතරේ තමයි අපි
අවශ්‍ය දේවල් ලියන්නේ. මේකෙත් පුතේ උඩින්ම තියෙනවා head කියන tag එක. උඩින්ම තියෙනවා HEAD head කියන tag එක. අපේ ඔළුව තියෙන්නේ උඩින්නේ නේද? ඒ වගේ head කියන tag එක තියෙන්නේ උඩින්. මේ head කියන tag එක ඇතුලේ head කියන tag එකටත් තියෙනවා close එකක්. HEAD head එකටත් තියෙනවා close එකක්. මෙන්න මේ head කියන tag එක ඇතුලේ ඉන්නවා පුතේ tile කියන tag එක. මම ඔයාලට හැම වෙලාවෙම පේනවා ඇති. ඇතුලේ කියලා පෙන්වන්න මම පොඩ්ඩක් ඉස්සරහට පනිනවා. ඇතුලේ කියන එක පෙන්වන්න. head කියන tag එක ඇතුලේ ඉන්නවා title කියන tag එක. මේ title කියන tag එකේ අපි මොනවා හරි දැම්මොත් ඒක අපිට පෙන්වන්නේ පුතේ වෙබ් බ්‍රවුසර් එකේ උඩම අර ටැබ් එකක් තියෙනවා පොඩි පටිත්තක්. අන්න එතන තමයි පෙන්වන්නේ. අපි ප්‍රැක්ටිකලි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට එදා ප්‍රැක්ටිකල් එකේදීත් ඔයාලා ඒක කරලා බැලුවා. සමහර විට මතක ඇති. ටයිටල්. අපි මෙතෙන්ට මොකක් හරි ටයිටල් එකක් දාන්න ඕනේ. ටයිටල් එකේ මෙතන ක්ලෝස් ටැග් එකකුත් තියෙනවා. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයාලා ඕපන් ටැග් එකට පස්සේ මේ ක්ලෝස් ටැග් එකක් දාන එකක්ද ක්ලෝස් ටැග් නැති ඒවා බොහොම කීපයක් තියෙනවා. සමහර විට එහෙම එකක්ද කියලා බලන්න ඕනේ. හැම වෙලාවෙම මතක තියාගන්න HTML ඕපන් ටැග් එක මෙන්න මේක. මෙන්න මේ තියෙන්නේ HTML ඕපන් ටැග් එක. මේ තියෙන HTML ක්ලෝස් ටැග් එක. and ඒක ඇතුලේ උඩින්ම තියෙන head එක. අපෙත් උඩින්ම තියෙන head එකනේ. අපේ ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? අපේ head එකට පහලින් තියෙන්නේ මොකද්ද පුතේ? body එක නේද? ඒ වගේම මේකෙත් අපි මේ වෙබ් පිටුවක් හදන්න යන ගමනේදී ඒ තියෙන ස්ට්‍රක්චර් වෙබ් පිටුවක් හදන වැඩේදී අපි පාවිච්චි කරන ස්ට්‍රක්චර් එකේදී ඒකෙත් HTML කියන එක ඇතුලේ අපි වෙබ් පිටුවට දාන්න ඕනේ දේවල් දානවා. ඒකේ උඩින්ම තියෙන head ඊට පහලින් body. අපේ උඩින් head යටින් body නේ. ඒ වගේ මෙන්න මෙහෙම අපි පාවිච්චි කරනවා. body tag එකටත් තියෙනවා close tag එකක්. body open කියනවා උඩ එකට, යට එකට අපි කියනවා body close කියලා. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න පුතේ. මේවයි අකුරු එකක් හරි වැරදුනොත් අපිට මේක පෙන්වන්නේ නැහැ හරියට. browser එක අඳුරන්නේ නැහැ නේද? එතකොට web browser එක දැන් මෙන්න මේ වචන මම use කරලා තියෙන මේ වචන දැක්කොත් වෙබ් බ්‍රවුසර් එක දන්නවා මේ කියන්නේ HTML පිටුව පටන් අරගෙන මේ තියෙන HTML පිටුව ඉවර කරලා මේ තියෙන head tag එක මේ තියෙන title මේ තියෙන body කියලා එයා දැනගන්නවා. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනි අවශ්‍යම දේ තමයි මෙන්න මේ body tag එක ඇතුලේ අපි ලියන දේ තමයි පුතේ content එක web page එකේ. ඒක තමයි web පිටුවෙන් පෙන්වන්නේ. හරිද? මතක ඇති ඔයාලට අපි headings 6කට headings ආකාර 6කට ඔයාලට මම tags ලියලා පෙන්නුවා. එතකොට මෙන්න මෙතන තමයි අන්තර්ගතය තියෙන්නේ. content එක තියෙන්නේ මෙතන. ඕකේ? content එක තියෙන්නේ මෙතන. චුට්ටක් මම ලොකු කරලා ඔයාලට පෙන්නන්න. හරි. ඔන්න අපි කියනවා web පිටුවක structure එක කියලා. අපි මෙන්න මේ කොටස මතක තියාගන්න ඕනි පුතේ ඕනම වෙලාවක. මේක තමයි සැකිල්ල අපේ තියෙන. ඔයාලා ලියුමක් ලියනකොට උනත් ඔයාලට සැකිල්ලක් කියලා එකක් තියෙනවා නේද? අන්න ඒ වගේ අපි වෙබ් පේජ් එකක් හදනකොට සිම්පල් වෙබ් පේජ් එකක් හදනකොට මෙන්න මේ වගේ සැකිල්ල. මේ සැකිල්ල තමයි අපි ඕන තැනක පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ ඔයාලා. මේ open tags කියන්නේ මොනවද? close tags කියන්නේ මොනවද කියලා මතක තියාගන්න ඕනේ. දැන් මම ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන title එකට මම දානවා my first web page කියලා. then මේ body එකට මම මොකුත් දාන්නේ නැහැ. දැන් එහෙම වුණොත් මොකද වෙන්න ඕන? body එකේ මොකුත් නැහැ කියන්නේ web පිටුවේ මොකුත්ම පෙන්වන්නේ නැහැ කියන එක. එහෙනම් මේ මොකද්ද? my first web page කියන එක කොහෙද පෙන්වන්නේ? ඒක පෙන්වන්නේ පුතේ browser එකේ තියෙන tab එකේ උඩම තියෙන tab එකේ. ඒක මේ පිටුව ඇතුලේ පෙන්වන මුකුත් දේවල් නෙමෙයි. ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්න ඕන, රූපයක් පෙන්වන්න ඕන, මොනවා හරි රචනාව, මොනවා හරි දෙයක්, ටෙක්ස්ට් එකක්, ඇනිමේෂන් එකක්, මොනවා හරි දාන දෙයක් දානවා නම් අපි දාන්න ඕනේ කොහෙද? මෙන්න මේ body එක ඇතුලේ. මෙන්න මේ body tag එක ඇතුලේ තමයි දාන්නේ. එහෙම දැම්මොත් තමයි ඒක වෙබ් පිටුවේ පෙන්වන්නේ. අපි ඉස්සෙල්ලම බලමු. දැන් අපිට පෙන්වන්න ඕනේ කොහොමද මේක සේව් කරලා අපි මේක ඕපන් කරලා බලුවොත් browser එකකින් අපිට පේන්නේ මොකද්ද? empty web page එකක් තමයි පෙන්වන්න ඕනේ. Let's see it, okay? file ගියා, save ගියා. අපි හැම වෙලාවෙම වෙබ් පිටුවක් හදනවා නම් ඒක සේව් කරන්න ඕනේ ෆෝමැට් එක මම ඔයාලට කියා දුන්නා.
මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්නම්. සේව් කරන්න ඕනේ ෆෝමැට් එක මොකද්ද පුතේ? මම දානවා මෙතෙන්ට file first web කියලා දාලා .html හැම වෙලාවෙම මතක තියාගන්න. අපි මේව සේව් කරන්න ඕනි කොහොමද? .html කියන ෆෝමැට් එකෙන්. .html කියන ෆෝමැට් එකෙන් තමයි අපි මේක සේව් කරන්න ඕනේ. සේව් දුන්නා සේව් කරන්න ඕනි තැන මම දුන්නා ඩෙස්ක්ටොප් කියලා. එහෙම නැත්නම් මට මේ ડોකියුමන්ට්ස් හරි කොහේ හරි තැනක සේව් කරන්න පුළුවන්. අර ડોකියුමන්ට්ස් දෙමු කොපි. ෆයිල් නේම් එක අපි දෙන්න ඕනේ හැම වෙලාවෙම ෆයිල් නේම් එකේ අගට තියෙන්න ඕනේ .html එකක් කියලා. .html කියන වචනේ තියෙන්න ඕනේ. ඔයාලට මම ඕක කලින් කියා දුන්නා. ඩොට් එකත් එක්ක පස්සේ තියෙන ඒවට අපි මෙන්න මේ කොටසට කියනවා පුතේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කියලා. මතකයිද? ගොනු දිගුව කියලා. හරි. එතකොට තමයි ඔපරේටින් සිස්ටම් එකෙන් අඳුරගන්නේ මේක මොන වගේ මොන ආකාරයේ ෆයිල් එකක්ද කියලා. ඒක මම කලින් ඔයාලට කියා දීලා තියෙනවා මේ අගට එල්ලෙන නැට්ට. නේද? ඩොට් එකෙන් පස්සේනේ .docs කියන්නේ මොකද්ද? .mp3 කියන්නේ මොකද්ද? .mp4 කියන්නේ මොකද්ද? .jpg .png ඔය විදිහ ගොඩක් දේවල් තියෙනවා. මම ඒව ඔයාලට ටිකක් කියා දීලා තියෙනවා. හරි. .html කියලා කියන්නේ අපි මේ html හදපු notepad එකෙන් හදපු එක සේව් කරන්නේ html ෆයිල් එකක් විදිහට. ඒ කියන්නේ browser එකෙන් open වෙන්නේ. එතකොට ඒක මොකක් විදිහටද? browser එකෙන් open වෙන්නේ web පිටුවක් විදිහට. documents වලනේ අපි සේව් කළේ. ගිහින් බලනකොට මම මොකක් කියලාද ටයිප් කළේ අන්න බලන්න. මේ ඔයාලට පේනවා ඇති. මෙන්න බලන්න මේ first web කියලා ඒක සේව් වෙලා තියෙන්නේ කොහොමද පුතේ? ඔන්න දැන් මම ළඟට ගියාම පෙන්නනවා. ඔය type Microsoft Edge HTML document මේක type කරලා අපි save කළේ HTML විදිහටනේ. ඔන්න පෙන්නනවා මෙතන කොහොමද දැන් මේ තියෙන්නේ. ඔය පුංචි pop up menu එකෙන් පොඩි box එකේ dialog එකේ පෙන්නන්නේ මොකද්ද? HTML document එකක් මේක කියලා පෙන්නනවා. ඒක එතකොට ධාරිතාවය පෙන්නනවා අපිට 1KB කියලා 1KB කියලා. හරි. double click කරලා අපි මේක open කරලා බලමු. අපි දාපු ටික වැටිලාද කියලා. on right. මෙන්න මේ පේනවද ඔයාලට? අපි notepad එකේ type කළේ මොනවද? මේකේ පේන්නේ මොනවද? right? මේ බලන්න. notepad එකේ අපි type කළා මෙන්න මෙතන title කියන එකේ අපි type කළා මෙතන මොකද්ද? my first web page කියන එක. දැන් එතකොට මේ browser එකේ බලන්න my first web page මෙන්න මේ tab එකේ. මේ browser එක මම open කළා. මෙන්න මේ browser එක open කළා. ඒක එතකොට මේ tab එක තුල තමයි පුතේ my first web page කියන එක තියෙන්නේ. හරිද? එතකොට title එකේ head එක ඇතුලේ තියෙන title එකේ දාන්නේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද කියන එක විතරයි. දැන් බලන්න අපිට ලැබිලා තියෙන්නේ මේ empty web page එකක්. ඇයි empty web page එකක් ලැබිලා තියෙන්නේ? මේ body එක ඇතුලේ මුකුත්ම දාලා නැහැනේ පුතේ. ඒ නිසා තමයි අපිට එතනට empty web page එකක් ලැබිලා තියෙන්නේ. හරි. දැන් අපි චූටි වැඩක් කරමු මෙහෙමම. මෙන්න මේ notepad එකේ body එකට මම දානවා. body එකට මම දානවා මොනවා හරි වචනයක් හරි මොනවා හරි අපි දාලා බලමු browser එකේ පෙන්නයිද කියලා නේද? බලමු browser එකේ පෙන්නයිද කියලා. මොකක්ද අපි දාන්නේ? YGC. මම මෙතනින් type කරනවා YGC. මොකක්ද YGC කියන්නේ? යශෝදරා Girls College නේ? ඔයාලගේ ස්කෝලේ නම දැම්මා. දාපු ගමන් පෙන්නනවද? නෑ. දාපු ගමන් පෙන්නන්නේ නෑ පුතේ. අපි මේක මොකද කරන්න ඕනේ? දැම්මා වගේම ගිහින් සේව් කරන්න ඕනේ. සේව් කරපො නැති දෙයක් පෙන්වන්නේ නැහැ. මෙතනින් එක සැරයක් මෙහෙම ගිහිල්ලා අපි සේව් කියන එක දෙනවා. එහෙම නැත්නම් control S කියන shortcut key එක දුන්නම මේක සේව් වෙනවා. දැන් සේව් වෙලා තියෙන්නේ අර කලින් document එකටම. අපි දැන් web page එකට ගිහින් බලනකො නෑනේ. නේ? මොකොත් නැහැ පෙන්වන්නේ. මෙහෙම පෙන්වන්නේ නෑ පුතේ. අපි මෙතෙන්ට ඇවිල්ලා web page එකට ඇවිල්ලා මෙතනින් දානවා නේද? maximize කරගන්න ඔය web page එක. එතකොට අපිට මෙතන මෙන්න මේ රවුමක් වගේ බටන් එකක් පෙන්නනවා. මොකද්ද මේ බටන් එක? refresh. web page එක refresh කරන්න ඕනේ අපි. එතකොට තමයි අපේ content එක පෙන්නන්නේ. ඔන්න බලන්නකෝ. ඔය පේනවද? අපි දාපු YGC කියන එක ආවා. අපි දැන් මෙතන ෆොටෝ එකක් දැම්මම ෆොටෝ එක එනවා. අපි දාන දේ මේ body එක ඇතුලේ දාන දේ මේ බලන්නකෝ. body එක ඇතුලේ මොකද්ද දැම්මේ? YGC. ඒ දාපු එක browser එකෙන් පෙන්නනවා. පැහැදිලිද? එතකොට අපි body එක ඇතුලේ දාන දේවල් තමයි browser මේ web browser එකෙන් web පිටුවේ. දැන් මේ අපේ web පිටුවනේ. my first web page කියන web පිටුව.
ඒතර මේ වෙබ් පිටුවේ පෙන්නන්නේ අපි බොඩි එක තුල ඉන්සර්ට් අපි බොඩි එක තුලට දාන දේවල්. හරිද? ඔයාලට මතක ඇති. මම මෙතෙන්ට ගන්නම්කෝ. යශෝදරා කියලාම. යශෝදරා. මම කිව්වා ඔයාට මේක ඉස්සෙල්ලම මොන ටැග්ස් ඇතුලේ පාවිච්චි කළාද අපි ඉස්කෝලේ කරපු ප්‍රැක්ටිකල් එක වලට මං හිතන්නේ මතක ඇති. අපි මොන ටැග් එක ඇතුලේද ඕක පාවිච්චි කළේ? මොන ටැග්ස්ද පාවිච්චි කළේ? මාතෘකා ටැග්ස් කියන එක මම ඔයාලට කියා දුන්නා නේද? ඊට කලින් මම මේ PowerPoint slide එකට ගිහිල්ලා මෙතන slide එකේ new slide එකක් අරගෙන ඔයාලට මම පොඩ්ඩක් මෙන්න මේ ටික අපි මතක තියෙන්න ඕනේ. වෙබ් පිටුවක් හදනකොට අපිට මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ. මොනවද මේ? බලන්නකෝ. චුට්ටක් කියවලා බලන්නකෝ. අපි මේ tags විවිධාකාර tags මෙතන තියෙන්නේ. මේ tags use කරන්නේ මේ දෙයට කියලා දැන් ඔයාලට ඔන්න බලාගත්තා. මොනවටද මේක එක tags use කරන්නේ? body එක ඇතුලේ අපි ඉතින් දාන්න දේවල් ඉගෙන ගන්න ඕනේනේ කොහොමද මේව දාන්නේ කියලා. හරි. මේ තියෙන්නේ පළවෙනි tag එක බලන්න. HTML හරි. beginning of a web page. web page එකක් පටන් ගන්න අපි දාන්නේ මෙන්න මේ HTML tag එක. එතකොට ඒකේ close එක දාන්න ඕනේ end of the web page කියන එකට. okay මෙතන නෑ. ඒක දාලා නැහැ. HTML කියන එකෙන් කියන්නේ මොකද්ද? HTML කියන එකෙන් කියන්නේ beginning of the web page. web page එක පටන් ගන්න තමයි මේ tag එක දාන්නේ. එතකොට web page එකේ අවසානය කොහොමද දක්වන්නේ පුතේ? මෙන්න මෙතන ඉස්සරහට චූටි ඉරි කැලක් ගහනවා backslash එකක් දානවා. එතකොට HTML document එකේ නැත්නම් web page එකේ අවසානය තමයි ඒකෙන් පෙන්නන්නේ. head web page එකේ first part එක head එකේ තියෙනවා close tag එකක්. title එක තියෙන head එක ඇතුලේ මම ඔයාලට structure එක දැන් පෙන්නුවා මතකයිනේ. title එකේ කියන්නේ web page එකේ topic එක. ඒක පෙන්නන තැනත් මම ඔයාලට පෙන්නුවා. body එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? the part in which the items that should appear on the web page are shown. ඒකට web page එකේ පෙන්නන්න ඕනේ මොනවද කියලා තමයි අපි body කියන එක ඇතුලට දාන්නේ. BR tag එකකින් කියන්නේ පුතේ go to next line. ඒ කියන්නේ break එකක්. අපි BR tag එක චුට්ටක් කරලා බලමුද? BR tag එක කොහොමද use කරන්නේ කියලා අපි බලමු නේද? BR tag එක දාන්නේ අපිට මෙහෙම වුණොත් BR tag එක. දැන් හිතන්න යශෝදරා girls school කියලා තියෙනවා. දැන් මේ තියෙන එක මට පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙම. පහලට වචන තුනක් විදිහට තමයි මට පෙන්වන්න ඕනේ. දැන් අපි බලමු මේක මෙහෙම දැම්මොත් වෙබ් පිටුවේ පෙන්නයිද කියලා. save කරලා බලමු. file save and open the browser and refresh it or no නේ. ඒක පෙන්වන්නේ නැහැ. මට අවශ්‍යතාවය උනේ කොහොම ගන්නද මේක? මෙන්න මේ විදිහට තුනට කඩලා ගන්න. නේ? අපි ඇඩ්‍රස් එකක් ලියනකොටම මෙන්න මේ විදිහට ගන්න තමයි ඕනේ. හැබැයි එහෙම පෙන්වන්නේ නැහැ අපිට. එක දිගට තමයි පෙන්වන්නේ. ඇයි මේ එහෙම පෙන්වන්නේ? අපි කියලා නැහැ යාට ටැග් එකකින් කියලා නැහැ. මේක අපිට පහලට පෙන්වන්න කියලා. එහෙම පෙන්වන්න කියලා අපි කොහොමද කියන්නේ? ඒකට තියෙනවා ටැග් එකක්. මේක එක දිගට පෙන්වන්න එපා කියලා කියන ටැග් එකක් තියෙනවා. ඒකට අපි කියනවා break tag එක කියලා. මෙතනින් break කරන්න කියලා අපි මෙතෙන්ට දානවා break tag එකක්. බලන්න break tag එකක්. break කියන්නේ BR. එක කෙටියෙන් BR break කියන tag එක. අපිට break කියන tag එක විච් කළා. දැන් එතකොට යශෝදරා කියන වචනේ වැටුණා. ඊට පස්සේ break කියන්නේ ඊළඟ පේලියට යන්න කියලා කියන්නේ. එතකොට girls කියන වචනේ යනවා ඊළඟ පේලියට. ඊට පස්සේ
පස්සේ මෙතනත් බ්‍රේක් දැම්මම ස්කූල් කියන එකක් යනවා ඊළඟ පේලියට. එතකොට මේ වචන තුන ටයිප් වෙන්නේ පේලි තුනක. අපි බලමු ෆයිල් සේව් ගියා. ඔන්න දැන් බලන්නකෝ පෙන්නන හැටි. වෙබ් බ්‍රවුසර් එකට යමු අපි. වෙබ් බ්‍රවුසර් ගියා. රිෆ්‍රෙෂ් කරපුවම ඔන්න බලන්න. යශෝදරා ගර්ල්ස් ස්කූල් කියන එක අපිට පෙන්නනවා කොහමද? පේලි තුනකට. ඇයි? අපි යශෝදරා කියන වචනෙට පස්සේ බ්‍රේක් එකක් දැම්මා. ඒ කියන්නේ ඊළඟ පේලියට යන්න කියලා. ඊළඟ පේලියේ ගර්ල්ස් කියන එක දැම්මා. ඊට පස්සේ අපි බ්‍රේක් එකක් දැම්මා. බ්‍රේක් කියන්නේ BR ටැග් එකක්. BR ටැග් එකෙන් කියන්නේ ඊළඟ පේලියෙන් තමයි ඊටු ටික පටන් ගන්නනේ කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම. අපි BR ටැග් යූස් කරනවා. ඔන්න දැන් හොඳට මතක තියාගන්න පුතේ. මේ BR ටැග් එක කියලා කියන්නේ ක්ලෝස් ටැග් එකක් නැති එකක්. දැන් මේ HTML ටැග් එක, head ටැග් එක, නේ body ටැග් එක මේ ඔක්කොටම තිබුණා title ටැග් එකට ඔක්කොටම තිබුණා close tags. but BR ටැග් එකට තියෙනවද close ටැග් එකක්? එයාට ඔන්න close ටැග් එකක් නැහැ. මම කිව්වනේ මුලදීම close ටැග් තියෙනවා. සමහර ඒවාට close ටැග් නැහැ කියලා. මෙන්න ඒ සමහර එකක්. BR ටැග් එක කියලා කියන්නේ close ටැග් එකක් නැති ටැග් එකක්. right? හරි. අපි ඊළඟට මේ PowerPoint එකේ තිබුණු ඉතුරු ටික බලමු. ඔයාලට මතක ඇති H1 ඉඳන් H6 වලට වෙනකන් headings ආකාරය කියන්නේ headings 6ක් තිබුණා. අපි ඒක කරලා බැලුවා. ඉස්කෝලේදී කරලා බැලුවා ප්‍රැක්ටිකල් එක. මම ඔයාලට ආයෙත් නැවත කරලා පෙන්නන්න. මෙතනදී මේක ඔයාලට අවශ්‍ය වෙන නිසා මම මේක දාන්නම් මෙතනට. දාලා මේක කොහොමද වෙබ් පිටුවේ පෙන්වන්නේ කියන එකත් මම ඔයාලට ගන්නම්. අපි මේවට මේ පාවිච්චි කරන tools බලන්න පුතේ. ස්නයිපින් tool කියන එක අපි පාවිච්චි කරනවා ස්ක්‍රීන් එකේ කැප්චර් එකක් ගන්න. ස්ක්‍රීන් එකේ කැප්චර් එකක් ගන්න. ඕන දැන් ඔයාලට මෙන්න මේක මම මේ විදිහට තමයි output එක එන්නේ. නේ? අපි අර දාපු කෝඩ් එකේ output එක මේ විදිහටනේ මේකනේ එන්නේ. ඒක මම ඔන්න ඔයාලට මෙතනින් මෙන්න මේකටත් බුලට් වැටිලා. බුලට් වැටුණත් වැරදිනේ නේද? නන්. මෙයාට බුලට් වැටුණත් වැරදි වැඩේ. බුලට් දැම්මත් එහෙම ටැග් එක වෙනස් වෙනවනේ. ඒව අයින් වෙන්න ඕන. බුලට් නැත. right. හරි. අපි මෙන්න මෙහෙම දැම්මොත් අපේ output එක පෙන්වන්නේ මේ වගේ. පේනවනේ ඔයාලට? right. මේ තියෙන කෝඩ් එක, මේ තියෙන්නේ කොහොමද output එක කියන එක. මේ තියෙන කෝඩ් එක අපි ලියපු, මේ තියෙන කෝඩ් එක පෙන්වන හැටි. right. ඊළඟට මම ඔන්නේ notepad එකේ edit කරලා ගන්නේ. අපේ headings තියෙනවා ආකාර 6ක්. මම මේ යශෝදරා කියන වචනේ විතරක් ගන්නම්. අපි ඉස්කෝලේත් මේ වචනේ මම ගත්තේ නේද? headings tags කීයක් තියෙනවද පුතේ? මම මෙතන දැන් මේ පෙන්නුවේ ඔයාලට මෙන්න මේකෙන්. head H1 H6 get larger font for the heading. heading එකක් කියන්නේ මාතෘකාවක් නේ. අපි මේ වෙබ්සයිට් එකේ විවිධාකාර මාතෘකා sizes දානවනේ. එක මාතෘකාවක් ඇතුලේ තව මාතෘකාවක් තියෙනවනේ. අර මුල මාතෘකාවට වඩා කුඩා මාතෘකාවක් size එකකින් පොඩියටනේ අපි ඊළඟ මාතෘකාව දාන්නේ. එතකොට H1 ඉඳලා H6 වෙනකම් font sizes 6කින් මාතෘකා දාන්න අපිට පුළුවන්. බලමු අපි. ඒකෙත් close tag තියෙනවා මතකයි නේද ඔයාලට? මෙන්න මේ H1 tag එක අපි use කළා. close tag එකක් තියෙනවා. ඔන්න close tag එක. දැන් මේකේ Ctrl C ඊට පස්සේ H2 මෙතනත් මම edit කරනවා H2 කියලා. ඊට පස්සේ tag එක H3 මේක H4 තව කීයක් තියෙනවද අපිට දාන්න පුතේ? H3 මෙතන H4
4 මෙතන. H1 වලින් open කරලා H2 වලින් close කරන්න බෑ පුතේ. H1 open නම් H1 close දෙන්න ඕනේ. H2 open නම් H2 close දෙන්න ඕනේ. හරි? right. 4 මෙතෙන්ට එන්න ඕනේ H5 මෙතෙන්ට එන්න ඕනේ H6 මේක අපි කළා මතක කරගන්න. H5 H6 හරි අපි බලමු දැන් මේක පෙන්වන්නේ කොහොමද කියලා. සේව් කළා browser එකට ගිහින් මම browser එක දැන් මේ පරණ output එකනේ තියෙන්නේ. දැන් මේක refresh කරපු ගමන් මේකට කියනවා refresh කරපු ගමන් ඔන්න පෙන්නනවා. හැමෝටම පේනව නේද? හැමෝටම පේනවනේ. මේ තියෙන H1 වල size එක මේ තියෙන H1 වල size එක. H1 දැම්මොත් ලොකු මාතෘකාවක් ලොකු font එකකින් මාතෘකාවක් එනවා. H2 දැම්මොත් ඊට වඩා පොඩි මාතෘකාවක්. H3 මෙහෙම නේ මාතෘකා ලියන විදිහට font එක අපිට එනවා. right? අපි මේකෙත් ගමු ස්ක්‍රීන් ෂොට් එකක් අපේ PowerPoint එකට දාගන්න. ඔහොම. right. දැන් මම මෙතෙන්ට මේක copy කරගන්නවා. ඔයාලා මේ tools ඉගෙන ගන්න. PowerPoint එකේ අලුත් slide එකක් අරගෙන new slide එකක් අරගෙන මම මෙතෙන්ට මේක paste කරගන්නවා. අපේ output එක තමයි මේක output එක නේද? අපේ output එක මේක චුට්ටක් මම මේක හදාගන්නම්. code එක මෙන්න මේක තමයි code එක මේ. right? මේක තමයි code එක. මෙන්න code එක. කියන්න දැන් ආයි bullet දෙන්න යන්නේ. මම bullet එපා කියලා කියනවා මුලදීම. නැත්තම් ඔක්කොම bullet වැටෙනවනේ. නේද? right. This is the code and this is the output. ඔන්න ඔය විදිහට තමයි පුතේ ඉතින් එන්නේ. අපිට විවිධාකාර දේවල් මේකට ඇතුල් කරන්න පුළුවන්. අපි බලමුකෝ මේ අර PowerPoint එකේ ඊළඟ එක මොනවද කියලා. මේ බලන්න. මෙතන center tag එකක් තියෙනවා. center කියලා කියන්නේ පිටුවේ මැදට කරන්න. දැන් මම ඔන්න center කියන්නේ මැද කියන එකනේ. මගේ මේකට ගිහින් මෙන්න මේ H1 කියන tag එකට දෙනවා center tag එකක්. center tag එකක් දානවා මෙයාව වට කරලා. මේ පළවෙනි මාතෘකාව වට කරලා මම දානවා මොකද්ද center tag එකක්. මේකෙත් තියෙනවා පුතේ open and close tags. okay? මෙහෙම. close උන්නේ නැහනේ. මෙන්න close. හරි. ඔන්න close දැන්. මම දැන් මේක බලනවා ගිහිල්ලා වෙබ් පිටුවේ එහෙනම් දැන් මොකද වෙන්න ඕනේ? අනිත් මාතෘකා ටික ඔක්කොම left align වෙලා තියෙද්දී මෙන්න මේ පළවෙනි topic එක විතරක් පළවෙනි heading එක විතරක් කොහෙද තියෙනවද? එයා යන්න ඕනේ පිටුවේ මැදට. වෙබ් page එකේ මැදට. අපි බලමු. ඕ ගිහින් නැහැ නේ. ගිහින්ද? නැහැ. මොකද කරන්න ඕනේ? කියන්න දැන් මතක් කළා. මොකද කරන්න ඕනේ? refresh. මෙතෙන්ට ගියා refresh කළා. ඔන්න දැන් වැඩේ. මොකද උනේ? දැන් පළවෙනි topic එක center වුණා. දැක්කද? පළවෙනි topic එක center වුණා. එහෙනම් අපි මෙන්න මේ center right. දැන් මම මෙන්න මේ මේක මාතෘකා කරන්න එපා කියලා මම කියනවා. ඔහොම. ඔන්න දැන් මාතෘකාවක් නැතුව බලමු center වෙන හැටි. දැන් අනිත් ටිකත් පෙන්නන්නේ නැහැ. මම ඊට එක මැකුවානේ. මැකලානේ save දුන්නේ. ඔන්න බලන්න. right. යශෝදරා කියන වචනේ center වෙලා එනවා. නේ? මෙන්න center පාවිච්චි කරන හැටි අපි. තේරෙනවද? center tag එක පාවිච්චි වෙන හැටි. right. ඊට පස්සේ P start a paragraph. දැන් අපි මොනවා හරි ඡේදයක් වගේ දෙයක් ලියන්න තියෙනවා නම් paragraph open tag එකක් සහ paragraph එක දැම්මා. ඊට පස්සේ paragraph close tag එකක් අපි දානවා. ඔන්න ඊළඟ එකේ තියෙනවා beige color. beige color කියන්නේ පුතේ background color කියන එක. use a background color in the web page. ඔන්න beige color එක background එකක්. වෙබ් පිට තියෙනවනේ නේද? එක එක විදිහට ලස්සනට පාට දාලා තියෙනවනේ නේද? දැන් කොහොමද අපි background color එකක් මේකට දාන්නේ? background color. ගිහින් බලමුද? background color එකක් දාලා බලමුද අපි? මම මේ යශෝදරා කියන වචනේ center alignment එක අයින් කරනවා. okay? center alignment එක අයින් කළා මේකම තියනවා. ඊට
පස්සේ අපි බලමු පොඩි බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන්න. කොහෙටද පුතේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාන්නේ? වෙබ් පිටුවටම නෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ බොඩි කියන හොඳට බලා ගන්න. මේ බොඩි කියන ටැග් එකේ බොඩි කියන වචනෙට පස්සේ හිස් තැනක් තියලා ඔතනින් අපි දානවා පුතේ B G C O L O R BG කලර්. හොඳට මතක තියාගන්න තව දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? අපි පොතේ ලියන කලර් නෙමෙයි මේ. ඔන්න බලන්න වචනේ. C O L O U R නෙමෙයි අපි මෙතන පාවිච්චි කරන්නේ C O L O R. Right? This is a different of British and American English, I think. Body BG color අපි පාවිච්චි කරන්නේ C O L O R color කියන එක. Right? ඒක මතක තියාගන්න. equal mark එක දැම්ම ඔන්න දැන් body එක ඇතුලේ දාන්න body කිව්වම මුළු body එකටම වැටෙන්නේ. Right? BG color equals කියලා දැම්මා. ඊට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද color එක? ඒක දාන්නේ double quotes ඇතුලේ. single quotes කියන්නේ තනි උඩුකමාවනේ. double quotes දැන් ඒක ඇතුලේ ඔන්නම double quote එකක් ඇතුලේ දානවා. අපි පෙන්නන්න ඕන color එක මොකද්ද? ඔයාලට කැමති color එකක් දාන්න පුළුවන්. green, light green, lime, red, blue, pink. ඔයාලා pink නේද? මම දානවා pink කියලා. අපි බලමු දැන් කොහොමද කියලා. save කළා. ඔන්න දැන් background color එක මොකද වෙන්න ඕනේ page එකේ? web නෑනේ. මේ web එක pink වෙලාද නැහැ. මොකද කරන්න ඕනේ? refresh. මතක තියාගන්න refresh. දැන් මොකද උනේ? ඔන්න අපේ background එක pink වුණා. අපි දැන් මේ pink එක වෙනස් කරලා බලමුද වෙන color එකකට? ඔන්න pink කියන එකට ගියා. body BG color කියන එක අපි දානවා මොකද්ද? වෙන පාටක් කියනවා. ඔයාලා කැමති පාටක්. අපි body එකක background එකට දානකොට dark colors දාන්නේ නැහැ. ඇයි? එතකොට content එක පේන්නේ නැති වෙනවනේ. ඒ නිසා අපි light colors තමයි පාවිච්චි කරන්නේ. හරිද? මොනවද අපි දාන පාට? yellow, gold කියලා color එකක් තියෙනව නේද? දාලා බලමු එනවද කියලා. right පෙන්නන්නේ refresh. it looks like yellow but මේක gold කියලා තමයි ගන්න. අපි නිකන් yellow දාලා බලමුද yellow පෙන්නන්නේ කොහොමද මෙයා කියලා. දැන් මේ gold පෙන්නන්නේ මේ විදිහට gold color එක පෙන්නන්නේ මේ විදිහට. අපි බලමු අපි මෙතනට yellow දැම්මත් කොහොමද පෙන්නන්නේ කියලා. අපිට පේන්නේ ඒක yellow වගේනේ. but එයා ගන්න එක gold color එක කියලා. ඒක gold color. yellow දැම්මත් පොඩි වෙනසක් තියෙන්න ඕන. colors වල වෙනසක් තියෙනවද බලමු. ඔන්න yellow. right? මෙන්න yellow. එතකොට අපි මෙතනට green දැම්මොත් මොකද වෙන්නේ? අපිට green color පෙන්නනවා body එක green color කරලා. body එක කියන්නේ මුළු body එකම. web පිටුවම color එක වෙනස් කරනවා green. right? save කරනවා මම. save දීලා ඔන්න දැන් ඔයාලට පෙන්නනවා මේක green වෙලා. දැක්ක නේද? දැක්ක නේද? ඔන්න ඔය විදිහට තමයි පුතේ පෙන්නන්නේ. මට හිතෙනවා මේක ඔයාලට ලියා ගන්න. මේව ඔයාලා ලියා ගන්න ඕනේ. අවශ්‍ය හැමදේම ලියා ගන්න ඕනේ. right? ඔයාලා ලියා ගන්නකොට ලියා ගන්න ඕනේ කොහොමද? කෝඩ් එක පොතේ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් output එක. right? මම තව slide එකක් ගත්තා. ඒකෙත් අපිට bullets දෙන්න හදනවා. bullets එපා ඈ. bullets දැම්මම කෝඩ් එක ලියවෙන්නේ නැහැ නේ හරියට. ඒ නිසා bullets එපා. නේද? bullet එපා. ඔන්න කෝඩ් එක output එක. output එක කොහොමද ගන්නෙ? මෙතෙන්ට ගියා මම sniping tool එකකින්. එයා පොඩ්ඩක් මෙහෙට එන්න. මෙන්න මේ ටික මට ගන්න ඕනේ. නේ? page එකේ color එක පෙන්නන්න. right? මෙන්න මෙතෙන්ට ගියා copy කළා. පස්සේ මම මේක කොහෙටද දාන්නේ? මෙන්න මෙතෙන්ට paste කරනවා. control V කියන්නේ paste. ඔයාලා shortcut මතකයි නේද? මම කියලා දුන්නා. shortcut මතකයි නේද? ඔන්න. කොහොම තමයි පෙන්නන්නේ? right? මේ my first web page කියන එක පෙන්නන තැන මේ පේනව නේද? right? යශෝදරා කියලා දාපු එක මේ body එකේ දැන් මේක මෙහෙම පෙන්නන. right? හරි. අපි යමු දැන් ඉස්සරහට. මෙතන තව තියෙනවා ඔයාලට tags ඉගෙන ගන්න. img src කියලා tag එක පාවිච්චි කරන්නේ. img කියන්නේ image, sr කියන්නේ source කියන එක.
image source එකක්. ඒ කියන්නේ image එකක් කොහොමද අපි මේ පිටුවට ගේන්නේ? වෙබ් පිටුවට image එකක් දාන්න තමයි img src කියන tag එක තියෙන්නේ, right? img src කියන tag එක තියෙන්නේ. එතකොට පුතේ අපි කොහොමද දැන් මම මේ background color එක අයින් කරන එක ටිකක් අපහසුයි. නේද? දැන් අපි දාමු image එකක් නේ. කොහොමද image එකක් දාන්නේ පුතේ? image එකක් දාන්නේ කොහොමද? img src කියන tag එක පාවිච්චි කරන්න ඕන. කොහොමද අපි ගන්නේ? ඔන්න දැන් මම මේ tag එක use කරන්න හොයන්නේ. img එකයි හිස් තැනක් src. img src equal ඊට පස්සේ double quotes ඇතුලේ දාන්නේ මේවා. හරිද? double quotes ඇතුලේ දානවා මම. අපි මේ ඉන්නේ කොහෙද save කරලා ඉන්නේ? documents වලනේ. documents වල මොන හරි තියෙන ෆොටෝ එකක් තමයි ගන්න ඕනේ. වෙන තැනක එකක් එන්නේ නැහැ. pictures වලට ගිහින් අපි බලමු pictures මොකක්ද තියෙනවද? මොකක් pictures නැහැ නේද? stock එකේ pictures නැහැ. බලමු folders වලින්. pictures මොකද්ද මේ කියලා? මේ තියෙන්නේ මේකෙන් අපි picture එක හදාගමුකෝ නේද? අපි මෙන්න මේක තමයි picture එක, right? මම ඒක picture එකක් හදාගන්න sniping tool එකම අරගෙන new දීලා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට නිකන් ගන්නවා. ඔහොමයි ලකුණ. දැන් මේක save එකක් දෙනවා documents වල. documents වලනේ අපි දැන් ඉන්නේ. ඒ නිසා picture කියන එක මම pic කියන එක දාලා save කරනවා. format එක මම දානවා jpeg කියන save as type එක දානවා. file name එක pic කියලා මම දාන්නේ මට ලේසි නිසා. ඔන්න save දෙනවා. අපි දැන් බලමු මේක close කරලා. right. කො අපි හිටපු තැන. හරි මෙන්න මෙතෙන්ට. ඉස්සෙල්ලම දාන්න ඕනේ පුතේ අපේ නම PIC. පින්තූරේ නම PIC නේ මම ගත්තේ pic කියන එකනේ. ඊපස්සේ මේකේ format එක අපි ගිහිල්ලා ඔන්න බලමු. documents වල මේ තියෙන මගේ ෆයිල් එක. මේ තියෙන මොන format එකෙන්ද මෙයා ඉන්නේ? file type එක jpg. මම right click කළත් මට ඔක බලන්න පුළුවන් picture එක උඩ properties ගිහිල්ලා. එතකොට මට පේනවා මෙයා jpg.jpg වලින් තමයි මෙයා ඉන්නේ. ඔන්න .jpg නම් මොකද කරන්න ඕනේ? pic.jpg කියලා මම මෙතනට දෙන්න ඕනේ. නැත්තම් ෆයිල් එක පෙන්නන්නේ නැහැ. ඒ format එක වෙනස් නේද? ඒ නිසා ඔන්නෝම දෙන්න ඕනේ. අපි බලමු දැන් මොකද වෙලා තියෙන්නේ? පෙන්නනවද නැද්ද කියලා බලමුකෝ මේක. නේද? refresh කරලා ඔන්නාම. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ image එක ඇවිල්ලා හැබැයි ගොඩක් ලොකුයි නේද? size එක ගොඩක් ලොකුයි. මොකද කරන්නේ මේක size එක පොඩි කරගමුද? අපි size එකකුත් දෙමුකෝ මෙයාට. ඔන්න pic එකක් දැම්මා. img src කියලා මෙන්න මේ tag එකෙන් අපිට පුළුවන් පින්තූරයක් දාන්න. ඔයාගේ පින්තූරය උනත් දාන්න පුළුවන්. එතකොට පුතේ මේකේ අපි කොහොමද දිග පළල වෙනස් කරගන්නේ? දිග පළලට අපි කියන මොනවද? width and height කියලා. width එකට අපි දාමු width equal double quotes ඇතුලේ තමයි දාන්න ඕනේ. width එක කීයද දෙන්නේ අපි 300ක් දෙමු. ඊට පස්සේ හිස් තැනක් දාලා height එක දෙමු. height equal double quotes ඇතුලේ නේ යුගල උඩුකම වලට කියන double quotes කියලා 200ක් දෙමු. හරි අපි මෙහෙම දීලා save කරලා බලමු කොහොමද මෙයා පෙන්වන්නේ කියලා. නේද? අනේ close කළාද? right image ඔන්න
EMG tag එක මේකත් මේ open tag එකක් විතරයි මේකටත් අපි close එකක් use කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. image එකේ image close එකක් අපි දාන්නේ නැහැ. right? browser එකට ගියා. browser එකේ මෙතන open කරලා බලමු. මෙන්න size එක පොඩි වෙලා ඇවිල්ලා තියෙනවා. දැක්ක නේද? කොහොමද අපි image එකක් දාන්නේ කියලා? මම මේකෙනුත් sniping tool එකෙන් ගන්නවා පොඩි screenshot එකක්. ඇයි? මේක ඔයාගේ PowerPoint එකේ මම පොඩ්ඩක් පෙන්නන්න යන්නේ. right? copy කරගත්තා. ඔයාලා note එක හදාගන්න. මම ඔයාලට note එක දෙන්න යන්නේ නැහැ. දැන් මේකෙන් ඔයාලට බල බල note එක හදන්න පුළුවන් නේ. මම නිකන් slide එකට දාගන්නේ. ඔයාලා මගේ පාඩම බලන ගමන් note එකක් හදාගන්න. right? මේක තමයි output එක. නේද? output එක code notepad එකේ තියෙන code එක notepad එකට ගියා code එක copy කළා control C shortcut එකෙන් ඊට පස්සේ අපේ slide එකට ආවා control V දුන්නා ඔන්න අපේ code එක ආවා නේද ඔන්න code එක මේකේ අපි font size එක චුට්ටක් වැඩි කරමු එතකොට මෙයා ටිකක් ලොකු වෙනවා ඔහොම font size එක වැඩි කරලා ඒ චුට්ටක් size adjust කරගමු නේද ඔහොම චුට්ටක් font size එක අඩු කරගමු අර උඩට ගන්න අපිට මෙන්න උඩට ගන්න right චුට්ටක් අඩු කරමු නේද අන්න හරියට tags එකම පැහැදිලිව අපිට පේනවා right ඔන්නම තමයි අපි පින්තූරයක් දාන්න වෙබ්සයිට් එකකට ඔයාලට පුළුවන් නම් වෙබ් පේජ් එකක් හදාගන්න ඔයාලට වෙබ්සයිට් එකක් හදාගන්න මේ වගේ මෙන්න මේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් ඔන්න දැන් අපි ඉමේජ් එකක් දාන තැනට අජිය ahref කියලා තමයි මේක කියන්නේ මේකක පාවිච්චි කරන පුතා link එකක් දාන්න වෙන වෙබ් පිටුවකට link එකක් දාන්න ඒවට අපි පාවිච්චි කරනවා අපි මෙතනට දාලා බලමු නේද මොකක් හරි link එකක් ahref අපි link එකක් දාලා බලමුකෝ මොකක්ද link එකක් දාන්න ගන්නේ අපි වෙන වෙබ් පිටුවකට link එකක් දාලා බලමු නේද වෙබ් පිටුවකට link එකක් දාලා බලමු right link notepad එකට ගියා මම මේ දැන් පිටුවේ තියෙන පින්තූරේ අයින් කරනවා අපි දැන් වෙන වැඩක් නේ කරන්න යන්නේ නේද right ඊට කලින් මොකක්ද අපි දැන් link එකක් දාන්න පාවිච්චි කරන වචනේ පොතේ අපි කියනවා ඕකට anchor tag එකක් කියලා ref කියලා අපි කියනවා ඕකටත් තියෙන close tag එකක් close එකක් තියෙනවා close කරන්නේ anchor කියන tag එක තමයි close කරන්නේ href open close tag එක තියෙනවා හිස් තැනක් දාලා සමානයි මොකක්ද link එක කියලා මේ අපේ quotation ඇතුලේ අපි කියනවා මොකක්ද link එක www.edupub.lk අන්න වෙබ්සයිට් එකක නමක් මම දැම්මා edupub.lk කියන්නේ පුතේ මොකද්ද මේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එකක් ඔයාලා බලන්න ගිහිල්ලා education publication education දන්නවනේ ඔයාලා පොත් එහෙම පබ්ලිෂ් කරන තැන දන්නව නේද හරි එතන එතකොට තියෙනවා මෙතන අපි වචනයක් දාමු click link තියෙන්නේ කොහොම නේද click here කියලා නේද දාන්නේ link වලට ගොඩක් වෙලාවට බලමු අපි මේ link එක වැඩ කරයිද කියලා save කළා browser එකට ගිහිල්ලා refresh කළා right ඔන්න link එක පෙන්නනවා අපි බලමු යයිද කියලා
මම net connect වෙලා ඉන්නවද කියලා බලමු. ඉස්සෙල්ලාම net connect වෙලා නම් මේ site එක ඔයාලට පෙන්නන්න ඕනේ. හරි net connect වෙලා ඉන්නේ Wi-Fi hotspot එකකින්. හරි click here. දැන් click කරමුද? ඔන්න click කළා. කයි දෙකයි තුනයි බලමු මොකද වෙන්නේ කියලා. File not found. Hey. It may have been moved, edited or deleted. No. Disconnect. බලන්න. link එක මේවා වෙබ් පිටුවක වෙන වෙබ් පිටුවකට යන link එකක් තමයි මේ දාලා තියෙන්නේ click here ඔන්න file not found ඇයි මොකද උනේ වෙන්න හේතුව තමයි පුතේ මෙන්න මෙතන බලන්න address එක web address එකේ මෙතන තියෙන්නේ C users teacher YGC4 YGC teacher4 YGC documents වල තියෙන එකක් තමයි මේ පෙන්නන්න කියන්නේ අපි එතන මුකුත් අපි දාලා නැහැනේ මේ අපි common web site එකක් නේ ගත්තේ ඒ නිසා ඒක අපේ documents වල තියෙන website එකක් නෙවෙයි නිසා මේ මෙතන කියන්නේ documents වල තියෙන මෙන්න මේක පෙන්නන්න කියලානේ documents වල මේ website එක නැහැනේ ඒ නිසා තමයි එයා පෙන්නන්නේ නැත්තේ දැන් අපි තියෙන මොනවා හරි web page එකක් නම් අපි documents වල මොනවා හරි web page එකක් අපේ තියෙනවා නම් හදපු එකක් බලමුකෝ දැන් අපි හොඳට මතක තියාගන්න click here කියන එකෙන් අපි වෙන web පිටුවකට ගියානේ link එක නේද හරි ඒක වැඩ කළා හැබැයි අපේ documents වල web page එකක් නැහැ ඔය නමින් ඒ නිසා තමයි පෙන්නන්නේ නැත්තේ documents වල ඒ නමින් web page එකක් නැහැ ඒ නිසා පෙන්නන්නේ නැත්තේ right මේ තියෙන්නේ මම හදපු පොඩි form එකක් තියෙනවා මම මේ assignment එකකට හදපු එකක් හරි මම ඒකේ link එක දාන්නම් right මෙන්න මේ නම මම copy කරලා ගත්තා මම ඒ link එක දානවා මෙතෙන්ට href මෙන්න මෙතනට යන්න මගේ documents වල මම save කළා ඔන්න ඕක right file not found what happened right මොකද මෙතන උනේ format එක කො .html web පිටුවක් නේ පෙන්නන්න ඕනේ web පිටුවක් නම් මෙතන තියෙන්න ඕනේ format එක මොකද්ද .html දැන් මට ඒක පෙන්නුවේ නැත්තේ මම මෙතනට ගිහින් බලමු ආ html format එකකින් එන වෙන web පිටුවක් නෙමෙයි නම් කො format එක වැටලා තිබුණේ නැහැ දැන් මම format එකක් දැම්මා මේ තියෙන වෙබ් පිටුවට මම දාලා තියෙන නම මේ තියෙන වෙබ් පිටුවේ format එක right අපි ආයෙ ගිහින් බලමු refresh කරලා ඔන්න registration form එකක් right මම මේ පොඩි assignment එකකට හදපු sketch එකක් තාම වැඩ ඉවර නැහැ use registration form කියලා ඔන්න registration form එකක් පෙන්නනවා right මේක web පිටුවක් මේ මම හදපු web පිටුවක් simply හදපු එකක් මේක වැඩ ඉවර නැති එකක් තාම right ඔන්න වෙන web පිටුවක් පෙන්නවා කොහොමද පෙන්නුවේ href කියන එකෙන් ගිහිල්ලා මේ href කියන එක දාන්නේ අපි මොකටද තව web පිටුවකට යන link එකක් හදා ගන්න මේකෙන් ගියාම මෙන්න මේ වගේ click here කියලා link එකක් එනවා link එකක් මේ යටින් එකක් දාලා ඒකට click කරපුවම අර පෙන්නපු web page එකට අනිත් page එකට යන්න පුළුවන් අපිට right okay ඊළඟට පිට තව tags තියෙනවා ඉගෙන ගන්න font face change the font style font එකේ හැටි වෙනස් කරන්න එතකොට font face එක font එකේ face එක කියන්නේ මොකද්ද පුතේ font එකේ style එක මොකද්ද මේ font එක fonts වර්ග ඔයාලා දන්නව නේද ගොඩාක් තියෙනවා නේද fonts වර්ග font වර්ග ගොඩාක් තියෙනවා
එතකොට ඔන්න ඔය ෆොන්ට් එකේ අපිට ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්, කලර් එක වෙනස් කරන්න පුළුවන්. අපිට ඔහොම වෙනස්කම් කරන්න පුළුවන් ෆොන්ට් එකට. අපි බලමු මේ ෆොන්ට්ස් වලට කලර් එක වෙනස් කරන්න පුළුවන්, ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. අපි මේ දෙකම කරලා බලමු නේද? ඔයාලා මෙන්න මෙතනට ගිහින්. මෙන්න මෙහෙම මම මේ now new slide එකක් මම අරගෙන පෙන්නන්නම් ඔයාලට. ඔයාලා දන්නවා ඔන්න ඔහම ගියාම අපිට මෙන්න මෙතනින් පෙන්නන ෆොන්ට් ටයිප් ගොඩාරියක්. මේවා තමයි ෆොන්ට් ටයිප්ස් කියලා කියන්නේ. පුතේ මේ ගොඩක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි ගොඩක් ෆොන්ට්ස් පෙන්නනවා අපිට. ඒකට මෙන්න මේවට අපි කියනවා ෆොන්ට් ස්ටයිල් කියලා මේ HTML වෙබ් පිටුවක් හදනකොට. අපි මෙතනට ගිහින් බලමු කොහොමද මම මේක දැන් අයින් කරනවා. මේක අයින් කරනවා. අයින් කරලා ඔන්න මම ආයෙත් ගන්නම්කෝ. show show the this school කියලා. right. මෙතනට මම දෙනවා. ඔන්න දැන් ෆොන්ට් එක වෙනස් කරන්න යන්නේ. මොකද අපි කරන්නේ? ෆොන්ට් කියලා ටැග් එකක් ඕපන් කරගන්න ඕනේ. බලන්න මෙතන තියෙනවා නේද ෆොන්ට්. කොකෝ බලමුකෝ. මෙන්න මේකෙන් අපි බලවන්නේ මොකද්ද? ෆොන්ට් ෆේස්. ෆොන්ට් ෆේස් එක වෙනස් කරන්න. ෆොන්ට් ෆේස් එක වෙනස් කරන්න ඕනේ. right? ඊළඟට අපි අනිත් එකත් බලමුකෝ. B අකුරෙන් දානවා බෝල්ඩ් කරන්න. නම් බෝල්ඩ් කියන එක දානවා අකුරේ ඝනකම වැඩි කරන එක. I කියන්නේ ඉටැලික්. ඉටැලික් කියන්නේ මොකද්ද අකුර? ඇල කරන එක. U කියන්නේ අන්ඩර්ලයින් අකුර මොකද කරන්නේ? යටින් ඉරක් අඳිනවා. වචන යටින් අකුර යටින් ඉරක් අඳින්න. මේ ඔක්කොම ටෙස්ට් කරලා බලමු. මෙයාට ඔක්කොම හතරම ටෙස්ට් කරලා බලමු. right? අපි ආවා මෙතනට. වචනේ මොකද්ද? මෙන්න මේ වචන ටික දැම්මා. open tag එක font tag එක ඇතුලේ තමයි ওই ටික අපි කරන්නේ. font open tag දැම්මා. එතකොට font එකේ අපි දාන්න ඕනේ font face නේ මුලදීම කතා කළේ. font face එක සමානයි මොකද්ද අපි දාන font face එක font face එක මොකද්ද දාන්නේ? මොකද්ද දාන්නේ font face එක? font වර්ග ගොඩක් තියෙනවා නේ. එතන ගිහින් බලන්න පුළුවන් අපිට font වර්ග තියෙනවා. දැන් ටයිප් වෙලා තියෙන්නේ Calibri කියන font එකෙන්. මේ වගේ fonts ගොඩක් තියෙනවා. Calibri light, Arial black. අපි Arial black එක දාමුනේ. Arial black. right font face එකට දානවා font face equals double quotes අතර දානවා මොකද්ද? Arial මොකක්ද අනිත් වචනේ මතකයිද? black. Arial black කියන face එක දානවා අපි font face එක. right? ඔන්න දැන් font එක මෙන්න මේ Arial black කියන එකට වැටලා තියෙන්න ඕන. right? file save ගියා. මේක refresh එකක් දීලා බලමු අපි. ඔන්න යශෝදරා girls school මතකයිනේ කලින් තිබුණ font එක වෙනස් නේද? ඔන්න දැන් වෙන font එකක් වැටලා තියෙන්නේ. right? ඒක ගත්තේ කොහමද? මේ font face කියන එකෙන් අපි ගත්තේ font tag එකේ face කියලා එකක් දැම්මා. ඒකට Arial black දැම්මා. දැන් මේ black එක අයින් කරලා බලමු අපිට Arial කියලා තියෙනවනේ font එකක්. දැන් මොකද වෙන්නේ? font එක වෙනස් වෙන්න ඕනේ පොඩ්ඩක් හරි නේද? Arial එකයි Arial black එකයි වෙනස් වෙන refresh කරලා බලමු අපි නේද? right? ඔය දැක්ක නේද? font face කියන එකෙන් අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. අපි මේකට කලර් එකකුත් දාමුද? ඔන්න font එකේ තියෙනවා face කියලා එකක්. අපිට තව තියෙනවා font එකේ මොකද්ද? color කියලා එකක් තියෙනවා. color equals කියලා අපි color එකකුත් දාමුද? double quotes ඇතුලේ මොකද්ද දාන color එක? blue දැම්මා. right? file save. ඔන්න මේ font කියන එකේ අපි දැන්
මෙහෙම විතර ටික කපමුකෝ. බලන්න ඒකට අපි මේ ක්ලෝස් ටැග් එකක් දැම්මේ නෑනේ. නේ යශෝදරා කියන වචනෙට කලින් ෆොන්ට් කියලා දැම්මා. ෆේස් කියන එකෙන් ෆොන්ට් එකේ වර්ගය තීරණය වෙනවා. කලර් කියන එකෙන් මොකද්ද ෆොන්ට් එකේ කලර් එක තීරණය වෙනවා. අපි දැන් කලර් එක අපිට ටෙස්ට් කරලා බලපුවේ නෑනේ. නෝ ෆයිල් සේව් ගියා. මොකද වෙන්න ඕන? රිෆ්‍රෙෂ් කරලා බලමු. නෝ කලර් ආවේ නෑ නේද? අයියේ. බලමු මොනවා හරි පොඩි වැරද්දක් වෙලා ඇති අපිට. මෙන්න වැරද්ද. මම ඔයාලට මුලදීම කිව්වා COLOUR නෙමේ COLOR කලර් තමයි පාවිච්චි කරන්න කියලා. ඒ නිසා ඉතින් කලර් පෙන්නුවේ නැහැ. දැක්කනේ? එක අකුරයි වෙනස් වුනේ. අපිට පෙන්නුවේ නැහැ. දැන් බලමු රිෆ්‍රෙෂ් කරලා. අන්න හරි. දැන් අපිට පෙන්නුවා නේද? රයිට්. ඔන්න බලන්න එක අකුරක් වෙනස් වුනේ. මෙතෙන්ට U දැම්මා විතරයි කලර් එක පෙන්නුවේ නැහැ. ඇයි? එයා අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැතුව පෙන්වන්න බෑනේ නේද? රයිට්. ඔන්නම තමයි අපි කලර් එකක් දාන්නේ ෆොන්ට් එකකට. වචනයකට කලර් එකක් දාන්නේ සහ වචනේ වෙනස් කරන්නේ. අපි බලමු දැන් මේක බෝල්ඩ් කළා නේද? වර්ඩ් වලදී එහෙමත් ඉගෙන ගත්තා නේද? බෝල්ඩ් කියන්නේ වචනේ ඝනකම වැඩි කරන එකට. ඒකට අපි පාවිච්චි කරන පුතේ B ටැග් එකක්. බෝල්ඩ් කියන්නේ B ටැග් එක පාවිච්චි කරනවා. එයාටත් තියෙනවා ඕපන් ක්ලෝස් ටැග් දෙකක්. රයිට්? එන්න B ක්ලෝස් එක. බෝල්ඩ් ක්ලෝස් කරනවා. රයිට්? එතකොට දැන් මේකේ අකුරු වල ඝනකම වැඩි වෙලා එන්න ඕන. අපි මෙතෙන්ට ගියා රිෆ්‍රෙෂ් කරලා බලමු. ඔන්න අකුරු ඝනකම වැඩි වුණා. නේද? මතකයිනේ? මොකද්ද ටැග් එක? B ටැග් එක. bold. දැන් මේ bold එක අයින් කරලා මම දානවා මෙතෙන්ට I අකුර. I කියන්නේ මොකද්ද? වර්ඩ් වලදීත් අපි කළා මතකයිද? මොකද්ද? italic කියන්නේ. italic කියන්නේ මොකද්ද? ඇලවෙනවා. අකුරු ඇලවෙනවා නේ? බලමු ඇලවෙනවද කියලා ඔන්න. මේ කවුරු හරි පයින් ගහුවා වගේ ඇලවෙන්න ඕන චුට්ටක්. right? ඔන්න ඇලවුණා. දැක්කද? italic. then ඊට පස්සේ මම කිව්වා තව ටැග් එකක් අපි මෙතන try කරලා බලමු කියලා. U මොකද U කියන්නේ? වර්ඩ් වලදීත් අපි use කළා. U underline. underline කියන වචනේ පටන් ගන්න U වලින්. ඒ නිසා අපි U කියන ටැග් එක පාවිච්චි කරනවා මෙතන. U එකෙන් එන්නේ underline. right? ඔන්න underline වුණා. දැක්කනේ? right. ඔන්න වගේ දේවල්. දැන් අපිට වෙබ් page එකක් හදනකොට ඔය හැම දෙයක්ම ඕනේ වෙනවනේ නේද? බලන්න දැන් අපි මොනවද පාවිච්චි කළේ? center tag පාවිච්චි කළා, heading tag පාවිච්චි කළා, view tag එකේ කියන්නේ underline, italic, bold ඒවා පාවිච්චි කළා, font එකේ font face පාවිච්චි කළා, font color පාවිච්චි කළා. ඊට පස්සේ body එකටම color එකක් දුන්නා BG color කියන tag එකෙන්. ඊට පස්සේ paragraph tag එක අපි test කළේ නැහැ but paragraph කියලා කියන්නේ අපි paragraph එකක් දානවා නම් p tag මෙන්න මේ වගේ p open p close. එතකොට දැන් හිතන්නකො ලොකු දිග ඡේදයක් තියෙනවා කියලා. ඒ ඡේදයෙන් අපි type කරනවා මෙන්න මේ p tag එක ඇතුලේ. right? p paragraph tag එක. then ඊට පස්සේ අපි image එකක් දැම්මා imgsrc කියන tag එකෙන්. ඊට පස්සේ ඒ දාපු image එකේ size වෙනස් කළා, width එක, height එක දාලා නේද? ඒවා අපි කරා. ඊට පස්සේ අපිට තව තියෙනවා පුතේ වෙබ් පිටුවේ පසුබිමට වර්ණයක් අපි දැම්මනේ නේද? පින්තූරයක් අපිට දාන්නත් පුළුවන්. පින්තූරයක් ඕන නම් අපිට දාන්නත් පුළුවන්. මේ බෑග්ග්‍රවුන්ඩ් එකට අපි පින්තූරයක් දාලා බලමුකෝ. body අපි BG color දැම්මෙත් මේ body tag එකේ නේ. ඇයි මුළු body එකම වෙනස් වෙන්න ඕනේ කියන එක තමයි body එක ඇතුලේ දාන්නේ. right? BG color දැම්මොත් color වෙනස් වෙනවා. අපි background BACK background එකක් දාමු අපි නේ. මොකද්ද අපි දැන් මේ කලින් ගත්ත pic කියන එක නේද? ඒකම ගමු අපි. pic.jpg කලින් පින්තූරෙම මම මේ ගන්න හදන්නේ. පින්තූරේ නම pic extension එක jpg. ඕකෙන් තමයි අපි ගත්තේ. right? බලමු නේද? right. web page එකට ගියා. browser එකට ගියා. refresh කළා. ඔන්න මොකද වෙලා තියෙන්නේ? අපිට එහෙවිත් background එකක් මේ බලන්නකෝ. background එක අපේ ඔය
අන්න බෑග්ග්‍රවුන්ඩ් එක. so beautiful නේද? මම පාවිච්චි කරපු ඉමේජ් එක මොකද්ද? මෙන්න මේ ඉමේජ් එක මම පාවිච්චි කළේ මේ. බෑග්ග්‍රවුන්ඩ් එකට දැම්මා pic.jpg කියන ඉමේජ් එක. බොඩි එකටම දානවා. ඒ නිසා බොඩි ටැග් එකේ ඕපන් එකේ තමයි දාන්නේ. ක්ලෝස් එකේ නෙමෙයි. බොඩි ටැග් ඕපන් එකේ දැම්මම මුළු පේජ් එකටම පෙන්නනවා. right? මුළු පේජ් එකේම පෙන්නන්න ඕනේ දේවල් වෙනස්කම් කරන්නේ. colors, background ඒව දාන්නේ අපි බොඩි ඕපන් ටැග් එක ඇතුලේ. දැක්කනේ? නේද? මෙන්න. වෙනස් වෙලා නේද? right. ඊට පස්සේ අපිට පුළුවන් තව මේකේ ඉගෙන ගන්න පොඩි දේවල් ටිකක් පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද පුතේ ලිස්ට් නේද? බඩු ගේන්න අපි ලියන ලිස්ට් වගේ ලිස්ට් දැකලා තියෙනව නේද ඔයාලා? අපි කොහොමද ලිස්ට් එක ලියන්නේ? තුන්ඩුවක් ගත්තා ඉලක්කම් දාලා ලියනවා සමහර වෙලාවට නේද? සමහර වෙලාවට අපි ඉලක්කම් දාලා ලියනවා ලිස්ට් එක පච්චිට නේද? බඩු ගේන්න ඕනේ ලිස්ට් එක. එහෙම නැත්තම් තරු දාලා ලියනවා බෝල දාලා ලියනවා අපිට ඔන්න ඔය වගේ ලිස්ට් හදා ගන්න පුළුවන් right හරි ලිස්ට් එකක් හදා ගන්න අපි පාවිච්චි කරනවා දැන් ලිස්ට් වර්ග දෙකක් තියෙනවා අපිට මොනවද දන්නවද ලිස්ට් වර්ග දෙක සමහර ඒවා ඕඩර් එකක් දාලා තියෙනවා 1 2 3 කියලා ඕඩර් එකක් දාලා තියෙනවා ඒවට අපි කියනවා ඕඩර්ඩ් ලිස්ට් එකක් කියලා OL ඒකට අපි පාවිච්චි කරන ටැග් එක තමයි OL කියන ටැග් එක පාවිච්චි කරනවා OL කියන ටැග් එක. ඔකේ තියෙන අපිට ක්ලෝස් ටැග් එක උත් එන සමන් එතනම OL ක්ලෝස් එකක් දානවා right ordered list එකක්. හරි මොනවද ගේන්න ඕනි පොලෙන් කියලා අන්න දැන් අම්මි කොහමද අප්පච්චිට කියන්නේ ඕඩර් එකක් තියෙනවා. ඕඩර් එකක් කියන්නේ මොකද්ද? මේවා තියෙන්නම ඕනේ. මේවා අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ අප්පච්චි කියලා කියන්නේ right ඉස්සෙල්ලම අපි මොනවද ගේන්න ඕනේ? ඕන දැන් මේ ordered list එකක්. එකට ගේන්න ඕනේ මේවා දෙවෙනියට ආපොල්ට ගිහිලා ගන්න ඕනේ මේවා තුන්වෙනියට ගන්න ඕනේ මේවා ඇයි ගෙදර නැතිම જાති තමයි ඉස්සෙල්ලම දාන්නේ අපිට ප්‍රමුඛතාවය වැඩි ඒ නිසානේ අංක දාන්නේ අපි නේද නැත්තම් තිත් දාලා දාන්න පුළුවන් නේද right හරි අපි බලමු මොනවද මේ අප්පච්චිට ගේන්න කියන්නේ කියලා right ඔන්න ලිස්ට් එකේ ඉස්සෙල්ලම තියෙන අයිටම් එක දාන්නේ අපි මෙන්න මෙහෙම ලිස්ට් කියන ටැග් එකක් ඇතුලේ li ඔය li එකක් තියෙනවා ක්ලෝස් එකක් නේද li එකටත් ක්ලෝස් එකක් තියෙනවා මේක ක්ලෝස් කරේ නැත්තම් පෙන්නන්නේ නෑ වෙබ් පිටුවේ පොතේ right ඉස්සෙල්ලම අපි කියනවා ගෙදර සීනි ඉවරයි තේ හදන්න විතර විදිහක් නෑනේ අම්මේ අප්පච්චිට කියනවා ඉස්සෙල්ලම number 1 සුග ගේන්න ඊළඟ අයිටම් එක මොකද්ද ඊළඟ අයිටම් එක මොකක්ද දැන් මෙතන අපිට numbers වලින් පෙන්නන්නේ නෑ හැබැයි වෙබ් පිටුවේදී මෙයා මේක numbers වලින් පෙන්නනවා ඊළඟට මොනවද milk powder අපි milk කියලා දාමුකෝ milk ඉවරයි ගෙදර right ඊළඟට ගේන්න මෙන්න මේවා මොනවද ගේන්න කියන්නේ මොනවද ගේන්න කියන්නේ ඔයාලා කියන්නේ දාල් ඒක හරියන්නේ නැද්ද නෑ මොනවද ඕන සුගර් ඉවරයි සුගර් ගේන්න milk ඉවරයි milk ගේන්න තේබන දෙයක්ද බිස්කට්ස්ද චොක්ලට්ද ටොෆී ටොෆී ඒ චූටි බබාටනේ ටොෆී right මෙන්න මේවා ගේන්න කියලා අප්පච්චිට අම්මී ආවනම කියලා අනිවාර්යයෙන්ම මේ පොඩි බබාට ටොෆී නැතත් කමන්නේ සුගර් මිල්ක් ගේන්න කියලා තමයි ඒ ඉස්සරහින් උඩින් දාලා තියන්නේ අපි බලමු මේක කොහමද පෙන්නන්නේ කියලා OL ටැග් එක ඇතුලේ තමයි මේ අපි නම්බර්ස් දාලා ලියන ලිස්ට් අපි ලියන්නේ ඒකේ ලිස්ට් අයිටම් තමයි මේ ලිස්ට් කියන්නේ li ටැග් එකෙන් පෙන්නන්නේ ලිස්ට් කියන එක තමයි li කියලා තියෙන්නේ right save ගියා මෙතනට නේද රිෆ්‍රෙෂ් කරනවා තාම අපි මේ බෑග්ග්‍රවුන්ඩ් දාපු එකේ ඉන්නේ රිෆ්‍රෙෂ් කළාම තමයි අලුත් එක පෙන්නන්නේ අනේ මොකද පෙන්නන්නේ නැද්ද ඔව් පෙන්නනවා මේක මිනිමයිස් කරලානේ තියෙන අඩු කරලා නේද ඉන්නවා මම zoom එකට දානවා right මේ පෙන්නනවා අප්පච්චිට මොනවද අංක 1ට ගෙන ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන මේ 1 2 3 කියන අංක අපි දැම්මේ නෑ නේද පුතේ වෙබ්සයිට් එකේ අපි මේ sorry නෝට්පෑඩ් එකේ දැම්මේ නෑනේ මම ඒකත් මිනිමයිස් කරලා ඔයාලට මෙතනින් පෙන්නන්නම් නේද මේ බලන්න අපි ලිස්ට් කියන ටැග් එකේ ඉස්සෙල්ලාම දාපු එක අංක 1 දාලා පෙන්නනවා
list කියන tag එක ඇතුලේ දෙවනියට දාපු එක අංක 2 දාලා පෙන්නනවා. list කියන tag එකේ තුන්වෙනියට දාපු එක අංක 3 දාලා පෙන්නනවා. ඇයි මේ 1 2 3 දාන්නේ? අපි මුලින් කියලා තියෙනවා අපට ඕනි මොකද්ද? ordered list එකක්. OL කියන අකුරු දෙක තමයි මේ තියෙන්නේ. කියන්නේ මොකද්ද? ordered list කියන එක. right? ඒක මෙතනින් close කළා. order එකක් තියෙනවා නම් 1 2 3 කියලා අංක දාලා පෙන්නන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මෙතන වෙබ්සයිට් එකේ වෙබ් පිටුවේ අංක දාලා පෙන්නන්නේ. දැන් හිතන්නකෝ අපිට මෙතන අංක ලිස්ට් එකක් නෙමෙයි ඕනේ. තරුද හරි මොනවා හරි දාලා බුලට් එකක් දාලා බුලට් ලිස්ට් එකක් කියලා හිතන්න ඕනේ. එහෙනම් ordered listද? නෑ පුතේ. unordered list. ඒකට අපි දානවා UL කියන tag එක, right? UL ඔච්චරයි වෙනස් කරන්න ඕනේ. නේද? unordered tag එකක් නම් අපි මොකද දාන්නේ? UL කියලා තමයි අපි දාන්නේ. right? UL දැම්මම කොහොමද පෙන්නන්නේ බලමු. save body. එතන browser එක open. මෙතෙන්ට ගියාම දැක්කද? ලස්සනට බෝල bullets දාලා අපිට පෙන්නනවා. right? සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති පුතේ මෙන්න මෙහෙම ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් තියෙනවා දැකලා තියෙනව නේද? අපි යමු මෙන්න මෙහෙම. OL ordered list එකක් අපි ගමුකෝ. මෙන්න මෙහෙම ordered list එකේ මම මේ විවිධ විදිහට එන්න පුළුවන් ක්‍රම වලට කියන්නේ. right ordered list එකක් නම් අපිට පෙන්නන්නේ කොහොමද? අංක දාලා. අංක දාලා පෙන්නනවද? ඔව්. ඔන්න බලන්න. right අංක දාලා පෙන්නනවා. දැන් මම මේ දෙක දෙපැත්තේ මෙහෙම තියාගෙන තමයි edit කරන්නේ. right ඔන්න OL එකට අපිට දාන්න පුළුවන් මෙන්න මෙහෙම පොඩි වෙනස්කමක්. TYPE OL type සමානයි කියලා දාලා simple A දැම්මොත් මොකද බලමු වෙන්නේ? කලින් ගියේ ඉලක්කම් වලින් එහෙනම් දැන් කොහොමද යන්න ඕනේ? දැන් කොහොමද යන්න ඕන? refresh වෙන්නද? කරකිනවා. පොඩ්ඩක් ඉන්න wait. right දැන් ගියා refresh එකක් දුන්නා. ඔන්න පුතේ දැන් පෙන්නන්නේ කොහොමද? OL කියන එකේ type කියලා simple A දුන්නොත් simple ABC කියලා එයා order එක හදලා දෙනවා. capital A දැම්මත් මොකද වෙන්නේ බලමු. file save. මෙතන මොකද වෙන්නේ? අපි refresh එක බලමු දාලා. ඔව් capital ABC කියලා දාලා අපිට පෙන්නනවා. right? ඊට පස්සේ අපි මෙතනට C දැම්මත් මොකද වෙන්නේ පුතේ? මොකක් වෙයිද? C දැම්මත් මොන වේද? right? බලමු දාලා නේද? C දැම්මත් මොකද වෙන්නේ? අනේ එහෙම එකක් නෑ නේද? ඔය type අපිට දාන්න පුළුවන් මොනවද? A කියලා දැම්මොත් ඒ වලින් පටන් ගන්නවා පෙන්නනවා. අපි වැරදි දේවල් දාන්න හොඳ නැහැ නේද? ABC right? A දැම්මත් A වලින්. capital A දැම්මත් capital A වලින්. right? හරියට අකුරු දාන්න ඕන නැත්නම් පෙන්නන්නේ නෑ මං කිව්වා නේද? right. දැන් ඔන්න මේ ලිස්ට් එක ඇතුලේ හිතන්නකෝ තව ලිස්ට් එකක් තියෙනවා කියලා. මේ ලිස්ට් එක ඇතුලේ මෙන්න මේ හරියෙන් තියෙනවා තව ලිස්ට් එකක්. ඔන්න බලන්න මම දානවා මේක. මේ ordered list එක ඇතුලේ මෙතන දැන් තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින් තියෙන ordered list එකක් නෙමෙයි. ඒක ඇතුළට මම ආයෙ දානවා ordered list එකක් මෙහෙම. OL open දැම්මා. enter කරලා OL close දැම්මා. sorry OL close දැම්මා. මේක ඇතුලේ මම මොනවා හරි දාමු. control C මෙයාගේ ඇතුලේ අපි දානවා list. මොනවද දාන list එක? මොනවද දාන්නේ? මේවම දාලා බෑනේ. අපි මොන හරි fruits දාමු නේද? right? අපි මේකට දාමු මේ OL එක ඇතුලේ apple
apple ගේන්න ඊළඟට banana ගේන්න කියලා දානවා right බලන්න ඒක පේන හැටි මෙන්න මෙහෙම මේ බලන්න මේ තියෙන ප්‍රධාන ordered list එක ඒක යනවා ABC කියලා simple ABC කියලා යනවා ඒක අස්සේ milk වලට පස්සේ තියෙනවා තව ordered list එකක් හරිද ඒක මොනවයින්ද යන්නේ මෙතන දාලා නැහැනේ type එකේද Bද කියලා මෙතන දාලා නැහැනේ නේ ABC යනවාද simple ABC යනවාද capital ABC යනවාද කියලා දාලා නැහැ ඒ නිසා ඔටෝම මෙයා එන්නේ මොනවද ඉලක්කම් අපි බලමු කොහොමද එන්නේ කියලා මේක right save web browser එකට ගියා ගිහිල්ලා මෙතනින් refresh දුන්නම list එකක් ඇතුලේ තව list එකක් වන්න එනවා දැක්ක නේද right අපට ඔන්නම අපට හදා ගන්න පුළුවන් මේවා right හරි එතකොට පුතේ ඔන්නම තමයි අපි වෙබ් පේජ් එකක් හදන්න ඔයාලා දැන් පින්තූර දානවා අකුරු වැල කරන්න දානවා ලින්ක් එකක් දානවා කලර්ස් වෙනස් කරන්න දානවා අකුරු වෙනස් කරන්න දානවා නේද ඔයාලට පුළුවන් මේකෙන් විවිධාකාර විදිහට වෙබ් අඩවි කියන්නේ වෙබ් පිටුව හදා ගන්න පුළුවන් ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් ඔයාලා ප්‍රැක්ටිකල් එක කරලා ඉස්කෝලේ ඔෆ් පීරියඩ් වලදී හරි මොනවා වගේ හරි ලස්සන ඔය කියපු ටැග්ස් ඔක්කොම යූස් කරලා මට අසයින්මන්ට් එකක් කරලා දෙන්න ඕනේ. ඕකේ. තියෙන පීරියඩ් වලදී ඇවිල්ලා ඔයාලා දැන් මේකේ නෝට් එකක් දාගන්න. මම කියා දුන්න ටිකෙන් ඊට පස්සේ ඔයාලා මට අසයින්මන්ට් එකක් කරලා ගෙනත් දෙන්න ඕනේ. ඒක ඔයාලට ඕන ටොපික් එකක් සබාදහම පරිසරය ගැන ඕනනම් නැත්නම් ඔයාගේ ෆැමිලි එක ගැන ඔයාගේ ස්කූල් එක ගැන ඔයාගේ ක්ලාස් එක ගැන මොන හරි සබ්ජෙක්ට් එකක් ගැන නේද විවිධ සබ්ජෙක්ට් වලට හදපු වෙබ්සයිට් පවා තියෙනවා මම ඔයාලට වෙබ්සයිට් එකක් දැන් මෙතනින් පෙන්නන්නම් right මේ අපි හදපු එකනේ ඒක නැතුව මම ගිහලා පෙන්නන්නම් මම අර කලින් දාපු වෙබ්සයිට් එක www.edupub.gov.lk right මෙන්න බලන්න වෙබ්සයිට් එකක් නේ ඒ වැතුලේ තියෙන දේවල් මේ මෙච්චර ලොකුවට හදන්න කියලා නෙමෙයි මං කියන්නේ මෙච්චර ලොකුවට මේ වගේ වෙනස් වෙන රූප දාලා හදන්න අපිට HTML වලින් බෑ පුතේ මෙහෙම එහා පන්නේ නේම දාලා හදන්න right නේ මේ කන්ටෙන්ට් වෙනස් වෙන ඒවා තියෙනවනේ ඒ ඔන්න බලන්න පනිනවා දැක්කද ඒවා හදන්න අපිට වෙන පාවිච්චි කරන දේවල් තියෙනවා ඒව පස්සේ පුළුවන් අපි ඉස්සෙල්ලා simple static web page එකක් හදාගමුනේ ඔය වගේ මේ වගේ වෙනස් වෙන ඒවාට අපි කියන්නේ dynamic කියලානේ මේ dynamic web page එකක් නේද මේ content එක වෙනස් වෙනවා තප්පරෙන් තියෙන එක හැම මාරු වෙනවා right අපිට පුළුවන් simple web page එකක් හදන්න මම නිකන් ඔයාලට web page එකක් නේ පෙන්නුවේ right නේද ඔයාලා ලස්සන web page එකක් හදන්න ඕනේ මේ educational publications department එකේ website එක මේකෙන් මොනවද අපිට පුළුවන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ඔයාලගේ පෙළපොත් එහෙම download කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ගියාම නේ text books download මෙතෙන්ට ගිහලා ඔයාලට පුළුවන් text book download කරන්න මේ බලන්නකෝ right medium එකේ english grade 7 8 9 ඔය විදිහට දාලා අපිට පුළුවන් next ගිහලා මේක download කරන්න පුළුවන් right හරි ඒක ගිහිල්ලා බලන්න ඔයාලා කරන්න ඕනේ නේ අඩුපාඩු ඉන්න වෙලාවට අන්නේ වගේ දේවල් right then මම දැන් HTML ගැන වෙබ් පිටුවක් අපි හදන හැටි ගැන කියා දුන්න පාඩම මෙතනින් ඉවර වෙනවා ඔයාලා අසයින්මන්ට් එක කරලා මට දෙන්න ඕනේ right මේකට අදාළ නෝට් එකක් ඔයාලා හදාගන්න හදාගෙන මට අසයින්මන්ට් එක කරලා සබ්මිට් කරන්න සබ්මිට් කරන්න කියන්නේ ඒක ඔයාලා මට ඊමේල් එකක් දාන්න ඊමේල් එක දාන්න මම ඔයාලට මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්නම් මෙන්න මෙතන මගේ ඊමේල් එකට ඊමේල් එකක් දාන්න right මෙන්න මගේ ඊමේල් ඇඩ්‍රස් එක sujani m rajapaksa@gmail.com right sujani m rajapaksa@gmail.com sujani m rajapaksa@gmail.com මෙන්න මේකට මෙන්න මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාලා මොකද කරන්න ඕනේ ඔය හදන වෙබ් page එක ඔයාගේ වෙබ් page එක මට ඊමේල් එකක් එවන්න ඕනේ
ඊමේල් එකක් හදාගන්නේ කොහොමද? ඊමේල් එකක දේවල් කොහොමද? ඒ ටික මම ඔයාලට වෙනම පාඩමකින් කියා දෙන්නම්. right? දැනට මේක කරන්න. මේ පාඩම හොඳට බලන්න. බලලා තේරුම් ගන්න. අමාරු තැන් අපහසු තැන් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. right? නැත්නම් ඉස්කෝලේදී කියන්න. right? එතකොට මම අපහසු තැන් ඔයාලට කියා දෙන්නම්. okay then. එහෙනම් lesson එක ඉවරයි. Have a nice day.